කරේ නැහැ. කොත්මලේ ගත්තම ගම්වල මුළු නගරේම මම හිතන්නේ 1000කට වැඩිය මෙදියා ඇති. මොකද එකපාරම ගේට්ටුව ඇරියා. දැන් 12 වෙනිදා ඉඳලා වතුර ටිකෙන් ටික ඇරියා නම් මේ ජීවිතවල 175 බේර ගන්න තිබ්බා. ඒතකොට දේදුරෝය මෙයා වාන් ගේට්ටු ටික එකවරම ඇරලා දැන්. අපි ජලාශයක් මම ඇයි ජලාශ පාවිච්චි කරන්නේ මොකද්ද ලංකාවේ ජලාශ හදන්නේ විදි මොකද්ද? ජලාශ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ගම් වතුර වෙනුවෙන් හදන ජලාශ. තව ජලාශ තියෙනවා වාරි මාර්ග වෙනුවෙන් හදන ජලාශ. මේ වෙනකොට ලංකාවේ මේකම ජලාශයක් හදලාම නැහැ ගම් වතුරක් වෙන්නේ. ජලාශ හදලා තියෙන්නේ එකක්වත් ගම් වතුරක් පාලනය කිරීම සඳහා ලංකාවේ එක ජලාශයක්වත් නැහැ. ඔක්කොම තියෙන්නේ වාරි මාර්ග කටයුතු එහෙම නැත්නම් පවර් ජෙනරේෂන්. ගණනායක සමුද්‍රයේ ඉඳලා ඊළඟ දවසේ වැස්සාවෙන්නේ නැත්නම් මගාවසාව අනිත් තේරමදර 1,25,000ක් තියෙනවා. ලංකාවේ ආහාර නිෂ්පාදනයේ 15ක් නිශ්චිත අතර ප්‍රමාණයක් සපයන ජලාශයක් අපි හින්දනවා පුරෝගතනයක්. ඒකට ඒකම හයි ඇයි හින්දුන කියලා. ඇයි වගාවට පොයින්ට් එකක් තියෙනවා නමුත් එතන පොඩි වෙලාවක් දෙන්න ඇත්තටම මම කිව්වේ මේක විශාල දැන් ඔබතුමාට මේක තර්ක කරලා මේ දිනන්න පුළුවන් එකක්වත් පරාද වෙන්න පුළුවන් එකක්වත් නෙවෙයි. අපිට අවබෝධ කරගන්න වෙනවා අපි පාලනය කරන්නේ පද්ධතියක් මිසක් වැවක්ව නෙවෙයි. සමාජයක්, ආර්ථිකයක්, ආහාර, බොන වතුර මේ සියල්ල ගත වෙච්ච පද්ධතිය. මොකද මේව ප්‍රකාශයක් යනකොට අපිට බරපතල චිත්‍රයක් රටේ ඇති වෙනවානේ. නැරිලා ඇති 175 ජීවිත බේර ගන්න තිබුණා කිව්වම ඒක වගකීම කෙලින් වෙන්නේ වාර මාර්ග දෙපද මිනිස්සුන්ට තේරෙන්නේ ඇයි දෙන්නේ මේ එකපාර වතුර ඇරලා මිනිස්සු මැරුවේ. හැබැයි කබිරචි. එතකොට අපි මේ කන්නේ පටන් අරගෙන තියෙන්නේ. කන්නේ පටන් ගන්නකොට වැවේ තියෙන ජල මට්ටම ගැන හිතලා පටන් ගන්න. එතකොට ඔය කාලේ වෙනකොට මේ අවුරුද්දේ මේ කාලේ දීලා තිබ්බේ බිලෝ නෝමල් සාමාන්‍ය. ඒ කියන්නේ සාමාන්‍ය නෝමල් තත්ත්වයට වඩා අඩුවෙන් වර්ෂාපතන ලැබෙන එකක් ඇටියෙ. මේක පටන් ගන්නකොට ලංකාවේ සමස්ත වාරි පද්ධතිය ඇතුලේ ධාරිතාවයේ තිබි 141ක්. ඒ කියන්නේ අඩුම ගානේ වැවේ වැව් සමස්ත ඇවරේජ් එකේ තියෙන්නේ 50%කට අතර අඩුවෙන් වතුර. එතකොට ඔබතුමා හිතනවා නම් දැන් ඔබතුමා අහනවනේ මේ හින්දන්න එපා කියලා. දැන් එතකොටත් වැව්වල බහුතරයක තියෙන්නේ 150කට අතර අඩුවෙන්. මේක තමයි කබීරචින් මානිතුමා අපි නැවත එතෙන් එන්න ඕනේ අවශ්‍යයි නේ. ඒක සමානුකූලව කියන්නේ අනිත් දොරස්වලට කියලා දොරස්වලට පස්සේ එතුමා යෝග සමානුකූලව අඩු කරන්න තිබුණේ ඇයි මේ එකපාර හරි කියන එක අහන්නේ. ඒක තමයි මට සුට්ට ප්‍රවේශයක් දෙන්න. මම මේක පහදන්න හදන්න නැත්නම් ටටක් ගාලා නම් ගියාවේ නැහැ. සමාජයට යන්න වෙන්න ඕනේ. අපි මේක ඔබතුමාලායි අපි අතර මේ විවාදයක් නෙවෙයි. එතකොට මේ වැව ඒ වැවේ 50ක් තියෙනකොට අපි කන්නේ පටන් ගන්නවා කියන්නේම සාමාන්‍යයෙන් මේ සෑහෙන වතුර ප්‍රමාණය නිදහස් කරනවා කියන එකමයි. එතකොට අපි බලාපොරොත්තු වෙන වැස්සක් වෙනුවෙන් තමයි වැවේ පටන් අරන් තියෙන්නේ. බොහෝ ඒවයි කන්න. ඒතකොට සමහර ඒවායි ප්‍රමාද කරනවා. ඒ හේතුව තමයි අර වතුර ප්‍රමාණය ප්‍රමාණවත් වෙන නිසා. ඒ අනුව ඔය දැදුරුවේ මෙතුම සඳහන් කරනවා දැදුරුවේ සාමාන්‍ය මට්ටමට වඩා ටිකක් වැඩි තිබිච්ච ජලාශයක්. ඒතකොට හැබැයි වේලි කලාපයට ගොඩාක් මේ කියන්නේ පුත්තලම කුරුණෑගල දිස්ත්‍රික්කවල බොහෝ ජලය සපයන ජලාශයක්. ඒතකොට ඒකේ ඒ ජලාශයේ අපි නොවැම්බර් මාසයේ ඇතුළත වර්ෂාපතන එනකොට ගොඩක් පිරලා තියෙන ජලාශ අපිට ස්ටෑන්ඩින් ඕඩර් එකක් තියෙනවා. ඒ යම් මට්ටමක පහළ තියාගන්න. ඒක නිසා තමයි වතුර නිදහස් කිරීම කියන තීරණය වතුර මේ නිදහස් කිරීම හරි වතුර අරින එක හරිද ඔය කියන වතුර ඇරියා කියන කතාව. ඔක ගන්නේ කවුද? මේ තීරණය අවසන් තීරණය බලධාරිය කවුද? ඔබ අහන්නේ මේ වැව පිරීලා අවශ්‍යතාව හදිසි තත්ත්වයකදී අරින එකයි. මේ වැරළ කුඹුරට දෙන එකයි දෙක. දෙක. වැව කුඹුරට දෙන එක. නෑ නෑ ඒක අවශ්‍ය අපේ කාලෙකට කරන්න තමයි. හදිසි තත්ත්වය කියන්නේ ඔය දැන් මේ කියන්නේ හදිසි තත්ත්වයේ ඇරියා ඒ හින්දා 175 ජීවිත මේ බේර ගන්න තිබෙච්ච එක 1000ක් විතර නැතුණා කියන එකනේ ඔය කියන්නේ. ඒක කාගේ තීරණයක්ද? ඒක කියන්නේ උනාද කියනකො ඉස්සෙල්ලම එකපාරම හදිසි මේ විවෘත කිරීමක් කරාද? ඔව් එකපාරම හදිසි දොර අරින විදියක් තියෙනවා. එතකොට අපි අපේ තියෙනවා වැවට එන වතුර ප්‍රමාණය ගණනය කිරීමේ ක්‍රමවේදය. එතකොට වැවට ඉහළින් හයි කරපු මේ අපේ වර්ෂාන මාන තියෙනවා. එහෙම නැත්නම් වැවේ තියෙනවා අපේ මිනුම්. ඒ අනුව අපි දන්නවා වැවට කොච්චර මේ වෙලාව වෙනකොට එනවද කියන එක. එතකොට අපි දන්නවා වැවේ තව කොච්චර ඉඩ තියෙනවද කියලා. ඒන ප්‍රමාණයට ගන්න තරම් වැවේ ඉඩක් තියෙනවද බලන්න. ඒ ඉඩ නැත්නම් අපිට සිද්ධ වෙනවනේ කොහොම හරි මේක පහළට යන්න. මේ කියන කතාව හරියද? මේක හරියද කියන එක? එකපාර ඇරලා නෑ. අරින්න වෙන්නේ එන ප්‍රමාණය යවන්න ඕන. එන ප්‍රමාණය අනුව යවන්න. ඒක වැව ආරක්ෂා කරන්න බෑ. නෑ එතුමා කියන එක වැරදි කතාව.
එකපාර ඇරියා කියන එක වැරදිද එතකොට? ඕන ගමක මේ මෙහෙම අරින්නේ නැහැ අපි. එකපාර අරිනවා කියලා එකක් කරන්නේ නැහැ. ඕක බැනුවල්ද වෙන්නේ නැත්නම් යන්නේ වගේ ඔබතුමිය ඉදිරිපත් කර පහළ මොයකට බලපාන දුරක් තියෙනවා. නිසා ඒ වෙලාවේ අපිට වේලාසිනින් මොය කටවල් කපන්න දැන් විතර අපි දකිනවා කතා කරනවා. වේලාසිනින් මොය කටවල් කපන්න බැරි ගඟක් මූදට එකතු වෙන තැන තියෙන්නේ මූද පැත්තෙන් ප්‍රෙෂර් එකකුත් එනවා ගඟ පැත්තෙනුත් ප්‍රෙෂර් එකක් එනවා. එතකොට ওই ප්‍රෙෂර් දෙක වැඩි වුණු පැත්තට තමයි යන්නේ. ගඟේ ප්‍රෙෂර් එක වැඩි නම් තමයි මූදට යන්නේ. අපි මොයකට විවෘත කරාට ගඟේ ප්‍රෙෂර් එක ඇතිතරම් නැත්නම් ආයි මූද නැවත වැඩි ටික ඇතුළට ගෙනල්ලා වහනවා. ඇතැම් වෙලාවට අපි මොයකටව කපන්න ගියාම අපි මොයකට කපලා අවශ්‍ය මට්ටමට ගඟේ ජල මට්ටම ඉහළට ඇවිල්ලා නැත්නම් අපි වේලාසලින් කැපලා අපි මැෂින් එක ගන්නකොටම ආයි වැහෙනවා. ඒකට හේතුව තමයි මූදෙන් රළ ගහන වේගය මෙහින් යනවට වඩා වැඩි නම් එතකොට අපිට මොයකටවල් ලේසියෙන් විවෘත කරන්න බෑ. අපිට ඕන විදිහට මූදත් එක්ක ගනුදෙනු කරන්න බෑ. ඒක නිසා අපි සාමාන්‍යයෙන් කරන්න ඕන ගඟේ යම් මට්ටමකට වතුර ටිකක් එනකොට තමයි මොය විවෘත කරන්නේ. එතකොට තමයි යම් වෙල් ටිකක් අරගෙන ගිහිල්ලා ඒ මොය ඒ යන ප්‍රමාණයට අනුව විවෘත වෙනවා. ඒකට අනුව පාලනය වෙනවා මේ පැත්තෙන් එන. එතකොට මහගම් වතුරකදී මොයකට කියන එක අපි සාමාන්‍ය දුරක් විවෘත කරගමන් එයා ඒකට ඉන්න පුළුවන් ගාන දක්වා පුළුල් කරගන්නවා බොහෝ අවස්ථාවල. මේක තමයි මම කියන්නේ මේ තාක්ෂණික කාරණා. මම දන්නේ මේක වැටහෙනවද නැද්ද? නෑ. ඉතාමත්ම හොඳින් වැටහෙනවා. ඔබතුමන් හරිම පැහැදිලිව මේ කාරණාවන් කියා දෙනවා. හරි අපිට පැහැදිලි සාමාන්‍ය ජනතාව විදිහට ඒ සාමාන්‍ය ජනතාව නියෝජනය කරන පළමුවැන්නා මමනේ. ඉතින් ඒ නිසා අපිට හොඳින් පැහැදිලි වෙනවා ඔබතුමන් මේ කියන කාරණාව. ඒ නිසා අපි තේරුම් ගන්න එක දෙයක් තමයි මේක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. මේ ආයතන සියල්ලක්ම එක්කාසු වෙලා මේක එක පිටට බැඳිලා තමයි මේ සියලු පහසුකම් සැපයීම් සහ මේ සංවර්ධන කටයුතු සහ ආරක්ෂා කර ගැනීම මේ සියල්ලම සිද්ධ වන්නේ. දැන් එතුමන් සඳහන් කළ පරිදි එහෙම අපිට කල්තියා කරන්නට බැරි දේවල් තියෙනවා. ඒ මොහොතේදී දැන් අර ඔය කියන විදිහට මොයකට අපි පළල් කරාට බෑ. ගඟෙන් එන පීඩනය වැඩි වුණොත් තමයි ඒක යන්නේ. නැත්තම් ආයේ මූද වැලි ගෙනල්ලා මේ පැත්තෙන් ඒක වහලා දානවා. ඒ නිසා කාලගුණ